ඔන්න ගයිස් දැන් අද අපි මේ බලන්න යන්නේ කොහොමද ෆ්‍රයිඩ් රයිස් එකක් හදන්නේ කියලා. ඔයාලට මම පෙන්නන්නම් චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක් හදන්නේ කොහොමද කියලා. අද මන් නෙමෙයි මේ කුස්සියේ වැඩ බාර අරගෙන ඉන්නේ. අද අපේ අම්මා තමයි මේ ෆ්‍රයිඩ් රයිස් එකේ වැඩේ කරන්න හදන්නේ. අත්තා කීරි සම්බා හාල් හුඬු 3ක් වගේ දාගත්තා. මේ 3 දාගෙන නෝකෝ ඒ විදිහට හොද ගන්න ඕන. හොඳට හොද ගන්න ඕන. 3 පාරක් විතර ඔයාලා හොද ගන්න. ඔන්න දැන් මේක හොදන ගමන් තමයි ඉන්නේ. ඔව් ෆෝන් එකත් යනවා. ඔය කියන්නේ මම හිතන්නේ දැන් ඔක 3 පාරක් විතර හේදුවා. හොදලා මේ වැඩේ කියන්නේ මේ මගේ අතින් අපේ ගෙදර රයිස් කුකර් එක ලෙෆ්ට් වුණා. ඒ හන්ද දැන් අද ඔය භාජනයේම තමයි අපිට ලිපේ මේ රයිස් කුකර් එක හදන්න. සෝරි බත් එක හදන්න තියෙන්නේ. ඔන්න ගයිස් අපේ අම්මා මේකට මේ බටර් එකතු කරගන්න හදන්නේ. හේතුව තමයි මේ සාමාන්‍යයෙන් මෙයා අනිවාර්යෙන් බත් එකට බටර් දානවා. මොකද එතකොට තමයිලු බත් එක රස වෙන්නේ. සහ ඔය මේ අපි ලිපේ තියන්න හදන බත් එකටම දානවා තව මෙන්න මේ අඩු ගොඩම ටික. මොනවාද? කුරුඳු එනසාල් කරාම් නැටි කුරුඳු පොතුයි මේ ලොකු රම්පේ කොළ දෙකක්. ඔන්න ඔය වගේ ඉරලා දාලා මොකද ගන්නේ? ඒකේ තියෙන ලිපේ තියන්න. ලිපේ තියන්න එන. ලුණු දාන්න. ගයිස් ලුණු දාන්න. ගොඩාක්ම දාගන්න එපා. මොකද අපි අර කලවම් කරද්දිත් අපිට අවශ්‍ය නැහැ සාමාන්‍ය ගානකට ලුණු ප්‍රමාණයක් දාගන්න ඕන ඔය වගේ. හරි. දැන් ඉතින් ලිපේ තියන්නයි තියෙන්නේ. අන්න හරි. ඔමින් මම මූඩිය දාගන්න. මෙයාලා ඉතින් පාරම්පරික විදිහට ඉස්සර කාලේ විදිහට අදටත් තාමත් ඉතින් බත් එක ලිපේ තියෙන බම වැඳලා කරලා තමයි බත් මුට්ටිය ලිපේ තියන්නේ. ඒව ඉතින් හොඳ ගතිගුණ අපේ ඉස්සරහා පරම්පරාවටත් අරගෙන යන්න පුළුවන්. අපේ අම්මා මේ කැරට් ටික කපා ගන්න ගමන් ඉන්නේ. ඔයාලා කැරට් මෙන්න මේ චූටි එක්කෙනත් ඇවිල්ලා මේ මම්මාද රයිස් එක කැරට් එක උන් ඔය වගේ රවුන්ඩ් පිට කපාගෙන ඔය තියෙන්නේ ඔන්න ඔය සයිස් එකට කපා ගන්න ගයිස්. ඔය සයිස් එකට කපාගෙන චූටි කොටු වගේ කපා ගන්න ඕන. ඔන්න ඔහොම තමයි ඉතින් අපේ ගෙදර වැඩ වෙන්නේ. සමහරක් දාන්න මං වෙනවා සමහර දවසට අම්මා හදනවා. ස්පෙෂල් කෑම තිබ්බොත් අපි කන්න ආසේව තිබ්බොත් අම්මට කියලා හදාගෙන කනවා. දැන් අපි මේ හීනේට කපාගත්තු කැරට් ටික මේ ප්ලේට් එකට දාලා අයින් කරගන්නවා. ඊට පස්සේ අපි හීනේට කපා ගන්න ඕන ලීක්ස් කොල් ටික මේ ෆ්‍රයිඩ් රයිස් එක හදන්න. ඊට තව අපි ඒකට ගත්තා එග් පහක් තිබ්බනම් ඇති. හාල් හුඬු 3ට අපි ගත්ත එග් පහක් වගේ. රයිට්. යස්. චූටි තන හායි. ඔයත් තවත් කට්ටිය ඇවිල්ලා hina වෙනවා. දැන් ඔන්න මේ විදිහට ලීක්ස් ටික ගන්න ඕනේ අපි. ලීක්ස් ටික ඔන්න ඔය ආකාරයෙන් අරගෙන ඔය ලීක්ස් ටික පොඩි හීනෙට කපා ගන්න ඕනේ. හීනෙට කපුවම තමයි ෆ්‍රයිඩ් රයිස් එකට රස එන්නේ. ලොකු වල කපපුවාම කන්න හිතෙන්නේ නැහැ අප්පිරිය අය වගේ. මොකද විශේෂයෙන් එළවලු කන්නේ නැති කට්ටිය. හීනෙට කපලා දැම්මම මේ කොහොම හරි එළවලු ටික කැවෙනවා. ගොඩක් ලොකු වල කපපුවාම වෙන්නේ මේ ඇහැඳලා පැත්තකින් තියෙන එක. ඒ හන්ද ගොඩක්ම හීනෙට කපා ගන්න. වගේ හීනෙට කපා ගන්න. චූටියටම අන්න මේ වගේ සයිස් එකට කපා ගන්න ඕක. ලීක්ස් ටික ඔන්න ඔය විදිහට කපාගෙන ලීක්ස් ටිකත් මෙන්න මේ විදිහට පැත්තකින් තියාගන්න. ඊළඟට අපි ගන්න ඕනේ එග් ටික. මම ඔයාලට පෙන්නන්න එග් ටික කොහොමද කඩාගන්නේ කියලා. කවුරුත් එග් කඩන්න දන්නේ නැත්තේ නෑ. දන්නවනේ. ඒ උනාට මම පෙන්නන්න එග් ටික කොහොමද කඩාගෙන ගහ ගන්න ඕනේ කියලා.
අපේ අම්මා එග් සෝදලා ගන්න. කොච්චර එග්ස් පිරිසිදු වුණත් මේ එග් සෝදලා ගන්න ඕන. අපි දන්නේ නැහැ මොන ජර්ම්ස් තියනවද මොනවා තියනවද කියන්නේ. ඒ හන්ද ඉතින් අපි ඔන්න ඔය විදිහට එග් ටික හොදලා ගන්න ඕන. ඔන්න ඔය විදිහට එග් ටිකත් කඩා ගන්න ඕන. මේ විදිහකට right එකයි තුනයි හතරයි last one සමහරක් විට එග් කුණු වෙලා තියෙන පුළුවන් එහෙනම් අපිට පරිස්සමෙන් බලලා කඩා ගන්න වෙනවා අපි ඔය එග් එක ඔන්න ඔය විදිහට ගහ ගන්නවා මේ බත් එක ඉදෙනකල් අර මේ රයිස් එකේ ඔක්කොම ටික අඩුම් කුඩුම් ටික කපා ගත්තා දැන් තියෙන්නේ අපිට චිකන් එක හොද ගන්න මෙන්න මේ විදිහට දාලා චිකන් එක හොඳට පිරිසිදු කරගන්න තමයි තියෙන්නේ හොඳට ක්ලීන් වෙන්න ඕන දැන් අපි මේ බත් එක ඉදෙනකල් අපි චිකන් කරි හදා ගන්න හදන්නේ මොකද නැත්තම් වෙලා යනවා බඩත් ගිනි කට්ටිය හැමෝම කන්න බලාගෙන ඉන්න විශේෂ දෙයක් නිසා ඔන්න ඔය විදිහට අපි හට්ටිලි පෙතියල තියෙන චිකන් කරි හදාගන්න. ඒකට අපිට ඕනේ වෙනවා කුරුඳු, කම්පේ කරපිංචා, ලූණු, අවු මිරිස්, තක්කාලි මේකට ඉඟුරු සුදු ලූණු කොටාගෙන තියෙනවා. තව මේකට දානවා මේ කරාබු නැටි එන සාලුවේ. අද මේ චිකන් කරි හදන්න කියලා දෙන්නේ මේ මොනවාද තෙලේ මිරිස් කුඩු බැදලා. මොකද මේ මට බැදු මිරිස් කුඩු ගේන්න අමතක වුණා ගේන්න කියද්දි. ingredients එකක් විදිහට bla bla secret ingredients එකක් විදිහට අපේ අම්මා මේකට දානවා මෙන්න මේවා. මම නම කියන්නේ මේවා ඔයාලා දන්නවනේ. ඔයාලත් ඒවයින් පොඩක් එකට ඇඩ් කරගන්න. දැන් ඔන්න ඔකට එක්කව කරගන්න පොල් තෙල්. අපේ ගෙදර මම පාවිච්චි කරන්නේ fortune oil. ඔයාලා කන විදිහකට olive oil නම් olive oil, butter නම් butter, ghee නම් ghee. කැමති විදිහකට මේකට එක්කව කරගන්න පුළුවන්. අපේ ගෙදර ඉතින් පොල් තෙල්. ඔන්න ඔය විදිහට පොල් තෙල් ටික පොඩ්ඩක් රත් වෙනකල් ඉන්න ඕන. ගයිස් තෙල් එක රත් වෙන ගමන් තියෙන්නේ. ඔන්න ඔකට අපි එක්කව කරනවා. හරි දාන්න. කුම්බිගේ පාරම දැම්මා. කම්පේ කරපිංචා ලූණු අවු මිරිස් ඔක්කොම දැම්මා. කුරුඳු ඔන්න ඔය විදිහට ඔය ටික ඔක්කොම ඔන්න ඔය විදිහට එන කලවම් කරගන්න ඕනයි. චිකන් එකට ලුණු එකතු කරගන්නවා. ඊට පස්සේ ඉරස්මන නෝ මම අම්මාවත් එක්කම පෙන්නන්න. එතකොට ඔයාලටත් බලාගන්න ලේසියිනේ. හරි. මේ ඉන්නේ ආ. ඔන්න දැන් කුක් කරන ගම අපෝ මම හිතන්නේ අරක හැඳි ගන්න. ඔව්. හරි. ඔය එයා දැන් මේකට ඕන මොනවාද? ඉඟුරු. පලාගත්ත ඉඟුරු ටිකයි. සුදුලුන් ටිකයි දාන්න හදයි. ඔය දාන්න. ඒකට ඔය විදිහට මම හිතන්නේ බැදෙන්න දෙනවා. ටෙම්පරාදුවක් වෙන්න දෙනවා. දැන් මේකට දාගන්න ඕන ගම්මිරිස්. අනිත් අතෙන් දාන්න ගන්න. නැත්නම් වීඩියෝ එක පේන්නේ නැතුව යනවා. ඊට පස්සේ මේකට දාගන්න ඕන මිරිස් කුඩු. හොඳටම කැල්සපුත් වෙනවා. ඔලක් කැස දාගන්න පාරමින් චිකන් හදද්දී. කාහා තුන පහ මොනවාගේ දාගන්න මාගේ බැදෙන්න පොඩි ටෙම්පරාදුවක් දාගන්න.
විදිහට හොඳට ලස්සන පාටක් වෙනකම් මෙහෙමයි. ඒක තමන් කැමති පාට. සමහරක් අය තෙල් පාට වගේ අරනියා රතු පාට වගේ කන්න කැමති. සමහරක් අය කළු පාට වගේ කන්න කැමති. තමන් කැමති පාට එනකම් ඔය මේ මිනිස් තුන පාට එක තෙලේ ටෙම්පරාදු කරගන්න තියෙනවා. ඔන්න විදිහට චිකන් එක එකතු කරගෙන හොඳට හැඳිලා ගන්න තියෙනවා. හැඳිලා ගන්න මම පොඩි වතුර ස්වල්ප ප්‍රමාණයක් එක් කරන්න ඕනලු. ඔන්නම තමයි චිකන් එක තියෙන්නේ. රයිට්. ඔකටම අපෝ ලිපෙත් එක. වතුර ටිකක් එක්කව කරගත්තා. අයියෝ. චිකන් වල ගොඩාක් වතුර ප්‍රමාණයක් තියෙනවා. ලොකු වතුර ප්‍රමාණයක් දාගන්න එපා. මොකද ඒක චිකන් කරියක රස නැති වෙනවා. ඔයාලත් ඔය විදිහට පොඩි චිකන් ප්‍රමාණයකට මේ වතුර පොඩ්ඩක් එක්කව කරගන්න. ඒක චිකන් එක රහයි. ගයිස් බත් එක මෙන්න මේ විදිහට උයාගෙන තියෙන්නේ. පේනවනේ? ඔන්න ඔය විදිහට උයාගෙන තියෙන්නේ. ඔක පොඩ්ඩක් නිවෙන්න තියන්න ඕනේ. නිවෙන්න තියලා ඉවර වෙලා තමයි අපි බත් එක හදාගන්නේ. මොකද ගොඩක්ම රස්නෙන් බත් එක උයාගත්තොත් ගොඩක් රෑ වෙනකල් තියාගන්න බෑ. බත් එක පිළිනු වෙන්න බලනවා. ඒ හන්දා අපි බත් එක පොඩ්ඩක් නිවෙනකල් තියාගන්නවා. ඊට පස්සේ රයිස් එක හදද්දි මම පෙන්නන්නම්. ඒ අතරතුර මේ චිකන් එක හැදෙනවා. චිකන් එක ඉස්සලා ඔයාලට පෙන්නවා හදන්නේ කොහොමද කියලා. මේ දැන් ඒක හැදෙන ගමන් තියෙන්නේ. මේකත් හරියට හදලා ඉවරනායින් පස්සේ මම ඔයාලට මේ වීඩියෝ එක අරගෙන ඉන්නම්. ඔන්න රයිස් එක හදා ගන්නයි හදන්නේ. මම නන්නේ අපේ අම්මි නම් ඔන්න ඔය රයිස් එක හදාගන්න ඔය වගේ ලොකු තාච්චියක් ගෙදර තියාගෙන ඉන්නවා. මොකද මේ අපේ ගෙදර 3 දෙනෙක් ඉන්නවා. සාමාන්‍යයෙන් ඉතින් දැන් මේ දවල් හැදුවොත් මේක රැටත් කන්නත් එක්කම හදනවා. මොකද අපව ඒක රැට හදා දෙන්න ඕනේ නෑනේ. මේ හැන්ද රැටත් එක හදන හන්ද ඔයගේ ලොකු එකකට අපි හදා ගන්නවා. ඔයාලා ගෙදර තියෙන විදිහට වොක් එකක් තියෙනවා නම් වොක් එකේ හදා ගන්න. එතකොට තවත් රහයි. චිකන් එකත් ඒ අතරේ හැදෙනවා. හොමින් මම ඔයාලට පෙන්නන්න. චිකන් එක මෙන්න මේ විදිහට හදන ගමන් තියෙන්නේ. චිකන් එකේ මේ ලාස්ට් ෆයිනල් මේ වීඩියෝ එක මම ඔයාලට ගේන්න. දැන් මේ තියෙන්නේ අපේ ෆ්‍රයිඩ් රයිස් එක හැදෙන විදිහ. රයිට්. මොන විදිහට තමයි තියෙන්නේ. දැන් මේකට අපි මුලින්ම එකව කරගන්නේ මොනවද අපි ඉස්සෙල්ලාම දාන්නේ. මේ පොචු ටික. ෆෝචූන් චුට්ටක් දාගන්න ඕන. මේ ෆෝචූන් පොඩ්ඩක් දාගන්න හේතුව කිය බටර් එක කරවෙන්නේ. ෆෝචූන් තෙල් පොඩ්ඩක් දාගන්නේ අපි බටර් එක නැත්තම් කර වෙනවලු. අන්න ඒ හේතුව හන්දා පොඩි ෆෝචූන් පොඩ්ඩක් දාගන්න. ඔන්න විදිහට බටර් ටික පුත් එක්කව කරගන්නවා. when මම කැමරා එක හරියට ඇඩ්ජස්ට් කරගන්න කල මේකට ඔන්න විදිහට බටර් දාගන්න. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. මොකද ඔයාලා රයිස් ගන්න ප්‍රමාණය අනුව බලලා ඕන මේ අපි ඒකට බටර් දාගන්න. අපේ එකට මම හිතන විදිහට අම්මා හැඳි 4ක් වගේ දැම්මා. ඔයාලත් ඔය විදිහට දාලා බටර් ටික මේ විදිහට හොඳට මෙල්ට් වෙන්න දීලා තියන්න. අපිට මේ දවස්වල මේ රබුටන් කාලා පොඩි හෙම්බිරි සාවකුයි කැස්සකුයි පොඩි ලාවට උණුකුයි ඇවිත් තියෙන්නේ. ඔන්න ගයිස් මේ විදිහට බටර් එක මෙල්ට් වෙන්න දෙන්න. දැන් අර කිව්ව කතාව ඇත්ත. දැක්කද බටර් එක මේ කර වෙන්නේ නැහැ. ඒක මෙල්ට් වෙවි හිමීට අර තෙලේ මේ වෙනවා. නෑ විදිහට මෙල්ට් කරගන්න. දැන් මේකේ ඔන්න බටර් එක හොඳට මෙල්ට් වෙලා තියෙන්නේ. ඒ අතරතුරේ දැන් මේකට දාගන්නවා එග් ටික. sorry guys. ඔන්න විදිහට එග් ටික දාලා මේ විදිහට ක්‍රම්බල් කරගන්න. හොඳට ක්‍රම්බල් වෙන්න ඕන මේ ඒක රසයි ඒකට. මම හිතන්නේ එග් එකට සෝල්ට් පොඩ්ඩක් අපි එක්කව කරගන්නවා. ඊට පස්සේ පෙපර් පොඩ්ඩක් එක්කව කරගන්නවා. pinch of pepper ගොඩාක් නෙමෙයි ලාවට. වගේ පෙපර් ටිකක් එක්කව කරගෙන අපා ඉතින් හොඳට ඔය ඇටේ මේ හොඳ ගන්න තියෙන හොඳට
නෑ ඉදිරි කරාම හරි. දැක්කද ඒක නිකන් මරස හොඳට ස්ක්‍රැම්බල් වෙලා එනවා මේ අර විදිහ දිගට ගාන. මේ සමහර වෙලාවට මම නම් ඔච්චර වෙලා ඇත්තටම ඔක මේක කර ඉන්නේ. ඔක තෙලේ බැදෙන්න දීලා මේ ලාවට බැදීගෙන නැද්දි ස්ක්‍රැම්බල් කරනවා. නමුත් අපේ අම්මා ගන්න මේ විදිහ දැක්කද? ඒ අතර චිකන් එක බලන්න යන්නේ. ඔව් දැන් චිකන් එක මේ හැදිලා තියෙන්නේ හොඳට. ඔයාලට පේනවනේ. පාදක් හොඳයි, පෙනුමත් හොඳයි. කැම්බිලත් කාන්ට තියනවා වගේ ගොඩාක් අම්ම ගන්න නරකයි. ඒක චිකන් කෑල්ල හොඳයි. මෙල්ට් වෙනවා. එයන්න මේ ඔන්න ගාන වගේ තම්බගෙන පුටක් පේන ඉතින් වහලා තියලා ඉවර වෙලා අම්ම ලිප ඔෆ් කරලා දානවා. මම අර ලිප ඔෆ් කරලා ටිකක් කියලා තිබ්බට පස්සේ කොහොමද කියලා පෙන්නන්න. ඒ අතරේ මේ ටික මේ අපේ එග් ටික ස්ක්‍රැම්බල් වෙන ගමන් තියෙන්නේ. දැන් උරේ එළවලු ටික එකතු කරගන්න මම. සම්මදිද? මදිද? මදිද? හත්ත පොඩි වෙලාවක් යනනම් මේක මෙහෙම මේ ෆ්‍රයි වෙන්න දෙන්න ඕන. හරි ඔන්න දැන් එග්ස් ටික ස්ක්‍රැම්බල් වෙලා ඉවරයි. දැන් මේ එළවලු ටික එකතු කරගෙන තමයි හදන්නේ. ඔන්න බලන්න ඔයාලා එළවලු ටික එකතු කරගන්න කොහොමද කියලා. කැරට් ටික දා ගන්නවා. අනිත් අතින් දාන්න කොහොමද පේන්නේ නැහැ. ඊට පස්සේ ලික්ස් ටික දා ගන්න ඕන. දැන් මුළු මේකම පේන්නේ යන්න. ඒක අතෙන් අරන් දාන්න. ටිකක් හරි. අම්මරේක වීඩියෝ එකට කරගන්න රයිට් කැරට් ටික දැම්මා. ඊට පස්සේ අපි කැරට් ටික දාලා මම හිතන්නේ පොඩි වෙලාව ෆ්‍රයි වෙන්න දෙන්න ඕන. මෙතන අන්තිමට තමයි ලීක්ස් ටික එකතු කරගන්නේ. අපි බලමු මොකද වෙන්නේ කියලා. අපෝ කැරට් ටික දාලා ඉවරනාම පොඩි ලුණු ප්‍රමාණයක් දානවා. එතන නැත්නම් ලුණු මදි වෙයි කියලා හිතලා වෙන්න ඇති. දාන්නේ ඔන්න ඔය විදිහට කැරට් ටික පොඩිලා ෆ්‍රයි වෙන්න දෙන්න. මේකට මේ හොඳට අපි කැරට් ටික ෆ්‍රයි වෙලා තියෙන්නේ. ඔයාලට පේනවනේ මේ හොඳට ෆ්‍රයි වෙලා තියෙන්නේ. එග් ටික ස්ක්‍රැම්බල් වෙලා තියෙන්නේ. දැන් අපි මේකට එකතු කරගන්නවා බත් ටික. මොන විදිහට දාන්න. බත් ටික ඩුන් ගාලා දානවා. අයි සැරසිරි හැරෙන්නේ නැහැ. කෙලින්ම දැම්මා. හත් පිටින්. ඔයාලා ඉතින් ගෙවල් වල ඉතින් හොයද්දී හැමනේ. Tamanට ලේස් වාසි දෙයක් ඉතින් Tamanට කැමති විදිහට කරගන්න. මොකද ඉතින් ගෙදර හදන ඒවා කන්නේ ඉතින් අපිමනේ. කඩේ වගේ නෙමෙයිනේ. අපිට වාසි විදිහට ඉතින් කරගන්න. ඔන්න ඔය විදිහට දා ගන්නවා. දාලා මේකත් එක්ක මික්ස් කරගන්න ඕන හොඳට. සහ මේ ওই කැටි කැටි වගේ තියෙන බත් කැට තියෙන්නේ. ඒක හිමීට හැන්දෙන් පොඩි කරලා ඒ කැට ටික අපි පොඩි කරලා හදා ගන්න ඕන. මේක හොඳට මික්ස් කරගන්න ඕන. එක්කව කරගන්නවා අපි මේ මොනවාද ලීක්ස් ටික ඔය ආකාරයෙන් ඔක්කොම ටික මික්ස් කරලා මම විදිහට එක මික්ස් කරගන්න. දැක්කද? මේක මික්ස් කරගන්නවා. ඔය තියෙන බත් කැට වගේ ටික මේ පොඩියට මීට වයින් කරගන්න ඕන. නැත්තම් මේක බලලා වයින් කරගන්න ඕන. මේ නැත්තම් ඒක චූටි බත් ඇට වලට වෙන් කරගන්න ඕන guys. අන්තිමට අපි හදපු ෆ්‍රයිඩ් රයිස් එකයි චිකන් කරි එකයි තියෙන්නේ මෙන්න මේ විදිහට. මේක අද දවසේ අපේ අම්මිගේ මෙනු එක. ඔයාලා අපේ vlogs වලට කැමති නම් happy නම් අපිව subscribe කරන්න bell icon එකත් ඔබලා පොඩි support එකක් දෙන්න. Thank you guys. Bye.